හලෝ යාළුවනේ කොහොමද? ගොඩක් දවසකට පස්සේ ආයි වීඩියෝ එකක් අරන් ආවා. අද අපි යන්නේ ගාල්ලේ මාපලගම නාවින්න කියන ගමේ සුන්දරම තැනක් තියෙනවා. එතෙන්ට තමයි යන්න හදන්නේ. ටිකක් අසීරු ගමනක්. ඔයාලට වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි යන් තැනට. ඉතින් පටන් ගමු ලොකු ගලක් තියෙනවා. මේ ගල නැගලා තමයි යන්න ඕන. ඊට පස්සේ හේනකට ගිහිල්ලා තමයි ඒකට යන්න ඕන. මේ බලන්න. එහෙම තමයි යන්න ඕනේ. එහෙනම් අපි යන්. දැන් නම් භාගයක් දුරම නැග්ග. දැන් එනටම අමාරුයි. දැන් අපි අර ගල්ලා තියෙන තැන ඉඳන් මීටර් 500ක් විතර දුරට උඩට ඇවිල්ලා තින්නේ. තව යන්න ඕන උඩට. ඊට පස්සේ තව ලොකු ගලක් තියෙනවා මේ. ඔයාලට අර පිටිපස්සේ පේන ගලට නගලා තමයි වටපිටාව සුන්දරත්වය බලන්න ඕන. තේ තනිකර මේ තේ තියෙන්නේ. ඔයාලට වෙන්නේ නැති. අපි හිමින්සාරේ නම් වෙන මහන්සි ගල් තියෙන කොටක් මේ ගල් වලින් නැග යනකොට පට්ට මහන්සි. තව කියන්න දෙයක් තියෙනවා මේ දවස්වල අයහපත් කාලගුණ හේතුවෙන් ගොඩක් නාය ගිහිල්ලා මිනිස්සු ගොඩක් මැරලා තිබ්බා. අපේ මේ ගාල්ලෙන් දකුණු පළාතෙන්ම ගොඩක් කට්ටිය ගිහින් තිබ්බා. සුපිරි කොල්ලෝ ටික ගේමට බහැලා අපිට සුනාමි වෙලාවේ ගොඩක් උදව් කරපු කට්ටිය මම හිතන්නේ එයාලා මැරලා තියෙනවා. ඒවට උදව් කරන්න තමයි මෙහින් ගිහින් තින්නේ. ආයි සුපිරි වැඩක් කරන්න තමයි කොල්ලෝ ටික ගිහින් තින්නේ. එයාලටම හදවතින්ම සුබ පතනවා. අපි එහෙනම් යන් ඉතුරු ටික බලන්න. මේ දැන්ඩම් පේන ඇති කඳු ටික යන්තම් පේන මේ හොඳටම පේන්නේ අර ගල උට්ට නැග්ගම තමයි මේ පාරේ ගල උට්ට නගිමුවා පේන. යාළුවනේ මේ ඔයාලට අපි අර නැග්ගි මේ ගල ඒ හරියේ දැන් මේ අපි නැග්ග ටික දැන් අපි දැන් නැග්ගේ ටික ඔයාලට පෙන්වන්න කැමරේකට පේන එකක් නෑ මම හිතන්නේ මේ ඒ තරමටම අපි දැන් කන්දක් නැගලා තින්නේ. මේ තින්නේ මේ අර ඒ කන්දේ අනිත් පැත්ත මේ මෙතන පිපාසය ගොඩක් තියෙනවා. මේ වැට්ටොත් ඉතින් ආයි ඉවරයි. මේ අපි යන් අර ගලට දැන් මේ ටිකේ මේ යාළුවනේ කලේ තියෙන තේ තියෙනවා. මේ ඉඩම මැදින් තමයි අපිට ඒ ගලට යන්න ඕනේ. නැත්තම් යන්න බෑ. එහා පැත්තේ එන වනාන්තරයක් වගේ එකක් තියෙන එකෙන් යන්න එහෙමම අමාරුයි. ගිහින් බලමු එහෙනම් ඒ ගලට නගින්නේ කොහොමද කියලා. ගල ඊට පස්සේ ඉතින් අපි වීඩියෝ එක ගන්නම්. ගල උට්ට නගින්න ඕනේ යාළුවනේ. එහෙනම් අමාරුයි. අපි දැන් බලමු මේ ගල උට්ට නගින හැටි. කොහමද ගේමක් දාලා මේ ගල උට්ට නගින්න ඕනේ. එහෙනම් අපි මේ ගල උට්ට නගින්න. එහෙනම් අමාරුයි මේ ගලේ නගින්න. මේ බලන්න ඔයාලට පේන්නේ නැති දැන්. අපි එන හිමින්සරේ මේ ගල නගිමු. වැට්ටොත් ඉතින් කැල්ලක්වත් ඔයා ගන්න ඕනේ. තා මම ඔයාලට කියන්නේ මේ වගේ හයික් යනවා නම් අනිවාර්යෙන් ඔයාලට ආරක්ෂිත උපකරණ අරන් යන්න. මම මේ හැම සෙට් එකක් තියෙන ඉඳලා ආඩ මොකක්වත් අරන් ඉන්න ඕනේ. අනිවාර්යෙන් කමයක් හරි අරන් යන්න ඕනේ. මොකද තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගන්න ඕනේ. තනියෙන් යන්න ඕනේ. ඒ කවුරුත් දෙන්නෙත් නැහැ. දැන්ටම භාගයක් දුර නැග්ගා. ඒ ලේසි එක නගින්න මේ ගල ලොකුම ගලන්න පොඩ්ඩින් දැන් නම් ගොඩක් දුර නැග්ගා මේ. ඔයාලට පේනවා ඇති පල්ලම කොහොමද කියලා. ඉතින් වැට්ටොත් ඉවරයි. යාළුවනේ මේ දැන් ගලට නැග්ගා. ඔයාලට වෙන ඇති අර වැට්ටු කන්න ටික. ඔයාලට මේක පැහැදිලි කරන්නම්. ඔයාලා වීඩියෝ එක බලාගෙන ඉන්නවා. ඔයාලගේ නමුත් එක්කම පැහැදිලි කරලා කියන්න. අර ඈතින්ම පේන කඳු ඒ ටිකට ඊළඟට අපි යන්න ඉන්නේ. මේ ටිකේ තනිකරම කටුපොල් තියෙන්නේ. මේ වගාවක් තියෙනවා. මේ තියෙන ඔක්කොම මේ ටිකේ කටුපොල් තියෙන්නේ. මේ අර ඔයාලට ඈත පේන කඳු. තාම හිනුත් ඈත වෙන කඳු. මේ වැවත් පේන ඔයාලට. මේ වැව තමයි මේ තියෙන්නේ. වැවක් තියෙනවා. මේ ඒ වැව වීඩියෝ එකක් අපි අනිවාර්යෙන් අරන් එනවා. සුපිරි ලස්සන පොට් එකක් බෝට්ටුවක් තියෙනවා පදින්න. මේ එතන තමයි කඳු පන්තියම පේන ඔයාලට පේනවා ඇති. මාර ලස්සනයි. මෙතන හින දුරක් තියෙනවා. ඒ කන්දරත් යන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ පැත්තේ නම් වැඩි පිපාත යන්නේ මේ යාළුවනේ. මේ පැත්තෙන් නගින්න බෑ.
එහෙනම් අපි අදට මේ එතනින් ගිහින් එන්නම්. channel එක subscribe කරලා තියාගන්න. තවත් ලස්සන තැන් වලට අපි අනිවාර්යෙන් යනවා. ජය වේවා. එහෙනම් අපි ගිහින් එන්න.